තේ වෙලාවට ස්නැක් එකකට ගන්න ගෙදර දෙයක් නොතිබ්බොත් විනාඩියෙන් දෙකෙන් හදාගන්න පුළුවන් මරු කෑමක් තමයි අද අරන් එන්නේ. දැන් ඉතින් කාපු කට්ටිය වම් පැත්තටයි නොකාපු කට්ටිය දකුණු පැත්තටයි යන්නකෝ. දැන් ඔය පේන විදිහේ පිඟානක් අරගෙන ඒකට මද රස්නේ උණු වතුර ටිකක් දාගන්න. පේන විදිහේ පිඟානක් නැත්තම් මොනවා හරි පිඟානක් ගන්න. ඔය විදිහට තරුමල් බෝල තියෙන පිඟානක්ම වෙන්න ඕනේ නැහැ. දැන් ඒකට සීනි ටිකක් දාගෙන ඊස්ට් තේ හැන්දකුත් දාගන්නකෝ. තේ හැන්දකුත් ගෙදර නැත්තම් වැඩේ බකල් වෙනවා. දැන් ඔය කියපු ටික ඔහොම දාගෙන හොඳට කවලම් කරගන්න ඕන. පොඩි හැන්දකින් ඔය ටික හොඳට කවලම් කරගන්න. දැන් බලන්න තාම ඊස්ට් දැම්මේ නැත්නම් මොකද කියලා. ඕන්න දානවා. ඔය දාන්නේ ඊස්ට්. මේක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එකත් click කරලාම තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් මම දාන්නේ මොකද්ද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඔය විදිහට කවලම් කරාට පස්සේ තේ හැන්දක් අරගෙන බීලා බලන්න හරියට රසට තියෙනවද කියලා. බොරු විහිළුවක් කරේ බොන්න එහෙම යන්න එපා. දැන් ඕකට පාන් පිටි මේස හැඳි 4ක් විතර දාගන්නවා. මේස හැඳි 4ක් කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක වගේ ප්‍රමාණයක්. ගෙදර සාමාන්‍යයෙන් 7 දෙනෙක් වගේ ඉන්නවනම් 7 දෙනාට එක එක කන්න මේ හොඳටම ඇති. ගෙදර 10ක් 15ක් වගේ ඉන්නවනම් පාන් පිටි වැඩි කරලා හදාගන්න. ඔන්න මට පස්සේ බැන ඉන්න එපා. දැන් ওই විදිහට හොඳට කවලම් කරගන්න. වතුර වැඩි කරගන්න එහෙම යන්න එපා. වතුර ගානට දදා අනාගන්න. දැන් ඉතින් මගේ වීඩියෝ එක බලන ගෑස්ටික් තියෙන කට්ටිය මාත් එක්ක තරහ වෙන්න එපා. ගෑස්ටික් වල රම් මේක හරියන එකක් නෑ මට හිතෙන්නේ. ඇයි පාන් පිටිනේ අරන් තියෙන්නේ. වෙන පිටි වර්ගයක් අරගෙන try කරන්න එහෙමත් පුළුවන් හැබැයි. දැන් මේකට ලුණු කුඩු පොඩ්ඩකුත් දාගන්න. මට කියන්න මතකුණා කියලා කියාවි නැත්තම්. දැන් ওই පේන විදිහට අර පිටි බෝලෙන් බෝල ටිකක් කඩාගෙන ඔන්න ඔය විදිහට ලෑල්ලක තියලා සාමාන්‍ය ගානට තුනී කරගන්න. මට නම් ඒ විදිහට තුනී කරගත්තට පස්සේ පිටිගුලි 4ක වගේ තුනී කරපුවා ආවා. දැන් ඒක විනාඩි 30ක් විතර ලන්ච් ෂීට් එකකින් ආවරණය කළා වහලා තියන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මේක පිපෙනකන් නිදාගෙන ඉන්න නැතුව අපි යම් මේකට ෆිල් කරන්න කරි එකක් හදාගන්න. මේ වගේ අඩි අල්ලන්නේ නැති භාජනයක් අරගෙන තෙල් පොඩ්ඩක් දාගෙන ඒකට අබෑට ටිකක් දාගන්න. අබාට නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. දැන් ওই පේන විදියට කරපිංචි සුදුලුණු ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. සුවඳ එනකන් වැඩේ කරගන්න ඕන. ඊට පස්සේ ගෙදර මාළු තියෙනවා නම් තම්බගත්ත මාළු පොඩ්ඩක් එහෙම එකතු කරගන්න. මාළු නැත්තම් මේකට උඹලා කඩ වගේ පොඩ්ඩකුත් දාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි වෙජිටේරියන් කෙනෙක් ඉන්නවා නම් මේ මොකුත් නැතුව සීනි සම්බලක් වගේ හදලා ඒකත් පුරව ගන්න පුළුවන්. දැන් ඔය පේන විදියට ලුණු ටිකක් ලියාගෙන මේකටම දාගන්න. මෙහෙම කරගෙන වැඩේ හිමීට යන අතරේ මේකට ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් එහෙමත් දාලා කැලි මිරිස් පොඩ්ඩකුත් දාගන්නකෝ. රසයේ හැටියට ඔක්කොම ටික වැඩේ කරගන්න. දැන් ඉතින් මේක බලන ඔයා අහන්න හදන්නේ අවු මිරිස් කරලක් නයි මිරිස් කරලක් මේකට දාන්නේ නැත්තේ මොකද කියලාද? නෑ දානවා. පස්සේ දාන්නේ. කොහෙද ඉතින් කල්පතේනේ වාගේ. දැන් මේක හොඳට කවලම් කරගන්නවා. ඔහොම විනාඩි 3ක් 4ක් ලිපේ තියාගෙන හොඳට ෆ්‍රයි කරගන්න ඕන. මේක බලන හොරගෙඩි ටික ඔයා මගේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් මාව subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. දැන් අර මිරිස් ටිකක් දාලා හොඳට කවලම් කරගන්න. මේක වැඩිපුර ගොඩක්ම fry කරගන්න ඕනේ නැහැ. සාමාන්‍ය ගානෙන් තිබ්බම හොඳයි. දැන් ওই පේන විදියට සෝස් ටිකක් එහෙම දාගන්න. සෝස් ගෙදර නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. නොදා ඉන්නත් පුළුවන්. එහෙම වුණාම රසයේ පොඩි වෙනසක් විතරයි වෙන්නේ. දැන් ඉතින් මේ ඔක්කොම කරගෙන ඉවරුණාම අපි අර පිටි ටිකක් පිපෙන්න තිව්වේ. ඒක ගානට පිපිලා ඇති. ඒක අරගෙන මෙන්න මේ විදිහේ ෆෑන් එකක් උඩ තියාගෙන දෙපැත්ත පෙරලගෙන ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ගොඩක්ම කර වෙන දෙන්න එපා. මගේ අතිනුත් එකක් දෙකක් දාන්න වුණා. දැන් ඔය පේන විදිහට හොඳට දෙපැත්ත කර වුණාට පස්සේ මේක ලිපෙන් බාගෙන හිමීට පිහියක් අරගෙන මේක දෙකට පලන්න ඕන. දෙකට පලලා මැද පොඩ්ඩක් සිදුරු කරගෙන අර කරි එක පුරවන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි නේද? බලන් ඉන්න නෙමෙයි හදලා කන්න. මේ විදියට හැම එකටම කැඩෙන්නේ නැති වෙන්න හැන්දකින් පුරව ගන්න. මං කියපු විදිහටම වැඩේ කරා නම් රසම රස ස්නැක් එකක් ඔයාලට ලැබිලා තියෙවි. මගේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. මං එනං ගිහිල්ලා එන්නම්. බුත් සරණයි. බයි බයි.